තනක් තමයි ගෙදර. කවුරුත් මොකද කියන්න කෙනෙක් නැහැ. මම ජජ් කරන්න මට කවුරුත් නැහැ. ඒක මගේ. මාව පාලනය කරන්න මට කවුරුත් නැහැ. කවුරුත් මට දඩුවම් කරන්නෙත් නැහැ කියලා ඉතලා අපි ගෙදරදී විවෘත වෙනවා. නමුත් මිනිස්සු හික්මෙන්න ඕන කොතනද? තේරුම් ගන්න පුළුවන් නම් හික්මෙන්න ඕන තැන නොහික්මෙනකොට අර ගෙදර පෞල් ජීවිතේ තන්නේ කරන අමුසොහනක් වාගේ වෙනවා. මේ බොහොම ටික කාලයකින් මම මේක මෙහෙම කියන්න හේතුවක් තියෙනකොට අර මතකද අරනායක සාමසර කන්ද නායකයා 2016 හරි 17 හරි මට දිනේ වර්ෂය මතක නැහැ හරියට. එක තාත්තා කෙනෙක් කියනවා මේක හරි වැදගත් අපේ යහන උදවියට. මේ දෙන පණිවිඩය තමයි එක මොහොතකවත් හිත රිදවන්න එපා නේ පුරුදු වෙන්න ඕන එක. ඒ සැනින් අපිට ජීවිතේ මරණකම් විඳවන්න වෙනවා හොඳේ. මරණකම් විඳවන්න වෙනවා. තාත්තා ගෙදර කලින් දවසේ දබර වෙලා. දබර වෙනකොට පොඩි උන් බය වෙනවා. තාත්තා පහුවදා උදේ වැඩට යනකොට පොඩි එකා කතා කරලා නැහැ. තාත්තා හැන්දෑවේ එනකොට පොඩි එකාට සෙල්ලම් බඩු ටිකක් අරගෙන එනවා. එනකොට මොකද්ද දැක්කේ? මුළු ගමම තනි පස්කන්දකට යට වෙලා. ඒක අස්සට දරුවත් ඉන්නවා ඒකේ. බිරිඳක් ඉන්නවා. ඒ පොඩි එකා මැරුණේ මොන හිතකින්ද? තාත්තා තරහ වෙලා. මිනිස්සු පුරුදු වෙන්න ඕනේ මේකේ ඉන්නකොට අවිනිශ්චිත භාවයේ තේරුම් ගන්න. කවුද දන්නේ මොකක් වෙයිද කියලා. මම මේ අපිට අර හම් වෙනකම් අපි බලන්න. අපිට හම් වෙනකම් නැති. අපිට හම් වෙනකම් පෙරුම් පුරුදු. අපිට හම් වෙන්න. සමහරවිට අපිට අතට හම් වෙන්න ඕන්න මෙන්න තියලා. නැති වෙනවා. අත්දැකීම් අපිට අතට හම් වෙන වෙලාවට අපි වෙන කෙනෙක් කියලා. ඔය වගේ දේවල් වෙනවා. ඕන සාලකිස්සේ. පුරුදු වෙන්න ඕන මොකද්ද? කරන්න තියෙන එක. ගොඩක් කට්ටිය ඉන්නව අර පඩිය හම්බුනහම කරන්න. එහෙම කියනවනේ. ලබන මාස පඩිය ගත්තට පස්සේ නම් අම්මට 15000ක් යවන්න ඕනේ. එහෙම කියනවා මිනිස්සු. ඊට කලින් අම්මා මැරුණොත් මොකද කරන්නේ? දැන් කරන්න. දෙන්නේ කොයි වෙලාවද? කරන්න පුළුවන් දේ දැන් කරන්න. අර විදාගම හාමුදුරු ලියලා තියෙන අද ඒ මරු පින් කරගන්නේ උමටද කුසලට කම්මැලිවන්නේ. තේරුම් ගන්න පුළුවන් නම් හරි අවිනිශ්චිත ලෝකයක අපි ඉන්නේ කියලා. අර මතකද බැලුන් එකක් උඩ යන්නේ පොගේ දවස්වල. බොහොම ප්‍රසිද්ධ කාරණයක්. ඔය රටකම රට මතක නැහැ. මිනිස්සු 25ක් 30ක් එක යනවානේ. බැලුන ගිනි ගන්න. පිච්චිලා මැරෙනවා සමහරු පැනලා මැරෙනවා. පල්ලෙහා ඉඳන් කී දෙනෙක් බලන් හිටියද? එක්ක දුව, එක්ක පුතා. ඒගොල්ලෝ එනකන් ගෙදරට එකයි යන්න ආයෙත් එකයි යන්න. යට ඉඳන් බලාගෙන ඉන්නවා මිනිස්සු. අපි බලාගෙන ඉන්නකොට පැන්නත් මැරෙනවා හාමුදුරුවෝ හිටියත් මැරෙනවා. මාරයා ළඟටම එනවා.